හායි යාළුවනේ, අද ඔන්න මම වීඩියෝ එකක් අරගෙන ආවා. මම ඇත්තටම හිතාගෙන ඉන්නේ මේ බන් එකක් හදන්න, බර්ගර් බන් එකක් හදන්න. මේක ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ගෙදරදිම. මේ බන් හතරම ගන්න මට රුපියල් 295ක් විතර වගේ තමයි ගියේ. ඉතින් මේක ගෙදරදී හදාගන්න පුළුවන් හරිම ලේසියෙන්, කිසිම කරදරයක් නැතුව. විනාඩි 15ක් විතර වගේ වෙලාවක් ඇතුළත මේක හදාගන්න පුළුවන්. ඉතින් මේක ඉතින් වැඩි වෙලාවට ගෙදර කෑම හදන්න වෙලාවක් නැති වෙලාවට ඉතින් හරිම ලේසියි අපිට. ඉතින් අද මම මේ හදන්නේ එග් එකක් තමයි ඒකට හදාගන්න හදන්නේ. මේ විදිහට එග්ස් 4ක් හදාගන්නවා. බන් එක මේ විදිහට දෙකට කපලා ඒක මම පොඩ්ඩක් මේ විදිහට ටෝස්ට් කරගත්තා. පොඩි පෑන් එකක දාලාම කරගන්න පුළුවන් ඒක. ඉතින් මම මේකට ගත්තා තක්කාලි ගෙඩියකුයි, ලොකු ලුණු ගෙඩියකුයි, සලාද කොළ ටිකයි. ඒ ටික තමයි ගත්තේ. ඒ ටික මේ විදිහට මේකට මම මෙයොනිස් ටිකක් දාගත්තා. මම ඒකට දාන්නේ ඔරිගානෝ ටිකක්. ඒක ඉතින් අවශ්‍යම නැහැ, තියනවා නම් දාන්න පුළුවන්. ගම්මිරිස් ටිකක්, ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාගෙන දෙහි ටිකක් දාගත්තා. ඒතකොට තමයි මේක රසම. අපි නිකන් දාලා ගන්නවට වඩා මේක රසයි. බටර් ටිකක් හරි එහෙම නැත්නම් මාගරින් හරි මොන හරි කමන්නේ ටිකක් ගාගත්තා නම් මේක හොඳයි. එතකොට මේ බන් එක තව ටිකක් සොෆ්ට් වෙනවා. එකයි මේ පේස්ට් හදාගත්ත පේස්ට් එකක් ගාලා මම මේකට ලොකු දෙයක් නැහැ ඉතින්. ඉක්මනින් මේකට ටොමැටෝ ස්ලයිස් එකයි අනියන් ස්ලයිස් එකයි දාලා මේකට සලාද කොලයක් දාලා එග් එකක් තියලා හදලා ගන්න තමයි තියෙන්නේ. මම මේකට විශේෂයෙන්ම පාවිච්චි කරනවා හොට් සෝස් එකක්. මේක නම් හරිම රසයි. මේක හදලා තියෙන්නේ පයිනැපල් සහ නයි මිරිස් වලින්. මේක හොඳට පැණි රස වගේම මේ හොඳ මිරිස් සරක් තියෙනවා. ඉතින් මේ බන් එකට නම් මේක හොඳට මැච් වෙනවා. මේක හොඳට රසට දැවිල්ලට තියෙනවා. අද ඉතින් පොඩක් වැස්ස දවසකුත් ඉඳලා මම හිතනවා මේක හොඳටම රසට දෙයි කියලා. එක් එකටත් මම මේ විදිහට දාගන්නවා ටිකක් හොට් සෝස් එකෙන්. දාලා මේ විදිහට මම චීස් ස්ලයිස් එකකුත් තියලා මේ විදිහට හදාගන්නවා. මේක තමයි ඉතින් බර්ගර් එක හදාගන්න ලොකු වෙලාවක් යන්නේ. හරි ලේසි. ලොකු වියදමක් යන්නෙත් නැහැ ඉතින්. මේකට මම නයි මිරිස් කපපු එකනොත් ටිකක් දාලා හදාගත්තා. ඉතින් අපිට මේක කඩෙන් ගන්න ගියොත් කීයක් වෙයිද කියලා හිතන්නකෝ. හැබැයි අපිට ඊට වඩා හරිම ලේසි මේක ගෙදර හදාගන්න පුළුවන් ආදේශ වෙලාවට අපිට වැඩි වෙලාවට. මෙහෙම මේ රුපියල් 290ට මේ වගේ බර්ගර් පැක් එකක් ගෙනල්ලා ඒකේ 4ක්ම තියනවානේ. ඉතින් ඒකට හදාගන්න පුළුවන් හරි ලේසි. ලොකු වියදමක් යන්නෙත් නැහැ. ලස්සනම තිබුණා මේ ටික හැදුවට පස්සේ. දැන් ඉතින් මේකේ රස බලන්න තමයි තියෙන්නේ කොහොමද රස කියලා. ඔන්න මං ඉතින් මේකේ රස බැලුවා. මේක හරිම රසයි. ඒ දාපු සෝස් එකේ රසයම හොඳ රසටම තියෙනවා. ඉතින් අද වැස්ස දවසකුත් නිසා මම බැලුවේ මේක කාලා හොඳ කොෆි එකක් බොන්න කියලා. මේක මේ කොරියන් කොෆි එකක්. ඉතින් මේක
දාලා කොෆි එකකුත් හදාගත්තා නම් හොඳයි කියලා තමයි දැන් හදාගන්න හදන්නේ. ඇත්තටම ඔයාලත් මේ වගේ බර්ගර් එකක් හදලා try කරන්න. මම නම් eggs දැම්මේ මට වෙන මොකුත් හදාගන්න වෙලාවක් නැති නිසා. ඉතින් ඔයගොල්ලන්ට කැමති දෙයක් දාලා කැමති විදිහකට හදාගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් අපි ගෙදර හදාගන්න ඒවා. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඉතින් ආයෙත් දවසක මම ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ.